කරගන්නවා. ඉතින් Hi guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට එනවද මාත් එක්ක ගමනක් යන්න? ඉතින් මට හිතුණා ඔයාලට vlog එකක් කරන්න. හැමදාම ඉතින් makeup videos නෙගේන්නේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මගේ ලස්සන දවස share කරගන්න ඕන කියලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම මගේ ගමන යන්න මම සෑන්ඩ්විච් ටිකක් හදා ගන්නවා. ඒකට ඉතින් එළවලු ටික කපලා සෑන්ඩ්විච් ටික හදාගන්නයි යන්නේ. මේ සෑන්ඩ්විච් එක හරිම රසයි. ඔයාලට පුළුවන් try කරලා බලන්න. මම බිත්තර ටික සුද්ධ කරගන්නවා. බිත්තර 3යි. බිත්තර 3ෙන් මම සෑන්ඩ්විච් 10ක් විතර හදාගත්තා. ඉතින් කහමදේ වෙන් කරලා ඒකට බටර් දාලා මම හොඳට ඒක මික්ස් කරගන්නවා. ඊට පස්සේ ඒකට මම කපාගත්ත එළවලු දාගන්නවා. එළවලු ටික දාගන්න කලින් ලුණු ගම්බිරිස් කෑලි මිරිස් ටිකකුත් දාගන්නවා රස කරගන්න. ඊට පස්සේ මම ඒකට එළවලු ටික ටික දාලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ තමයි බිත්තර සුදු මදේ කපාගෙන ඒකට ඇඩ් කරගන්නේ. ඊට පස්සේ ඉතින් අපි හදාගත්ත පේස්ට් එක පාන් එකේ මැදට තියලා මම වාටිය කපා ගන්න කියලා තමයි හැදුවේ. වාටිය කපා ගන්නකොට අනේ පාන් එක හරිම චූටි වුණා. ඉතින් චූටි සෑන්ඩ්විච් කාලා බඩ පුරව ගන්න බෑනේ. ඉතින් මම කරපු වැඩේ වාටිය අයින් කරන්නේ නැතුව මගේ සෑන්ඩ්විච් ටික හදාගත්තා. ඊට පස්සේ ලන්ච් බොක්ස් එකට පැක් කරගෙන මගේ සෑන්ඩ්විච් ටිකත් හදාගෙන ඉවරයි. ඉතින් මගේ ගමන ගෙනියන්න මං කලින් දවස් දෙකකට විතර කලින් කෑම තව පොඩි කෑම ටිකක් ගත්තා. අපි ඒවත් බලමු මොනවද කියලා. එහෙනම් අපි රෙඩි වෙමු. මම ඉතින් ගමනක් යනකොට ලොකුවට මේකප් ඇප්ලයි කරන්නේ නැහැ. normal simple makeup එකක් තමයි කරන්නේ. ඒ මගේ daily makeup එක තමයි මම කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ daily makeup බලන්න short videos වල තියෙනවා. අනිවාර්යෙන් එක ගිහින් බලන්න. මම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ මේකප් එකත් කරගෙන මම රෙඩි වෙලා කොහෙද යන්නේ බලමු. ඉතින් මං කෙටියෙන් මගේ මේකප් එක වෙන්නේ කොහොමද කියලා කියන්නම්. මම සීරම් එක ඇප්ලයි කරලා ටිකක් වෙලා ඉඳලා මගේ ස්කින් කලර් එකටම මැච් වෙන ෆවුන්ඩේෂන් එකක් ඇප්ලයි කරගන්නවා. ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා මගේ ලිප් ලයින් එක ඇඳගෙන මම ලික්විඩ් එකක් ඇප්ලයි කරගන්නවා. ඉතින් ලිප් කලර් එකම තමයි මම මගේ අයි මේකප් එකටයි බ්‍රෂ් එකටයි යූස් කරන්නේ. ඊට පස්සේ මං මගේ අයිලයිනර් එක ඇඳ ගන්නවා. හරිම සිම්පල් අයිලයිනර් එකක් ඇඳගන්නේ. අයිලයිනර් එක ඇඳලා මම අයිබ්‍රෝස් කරගන්නවා. අයිබ්‍රෝ දෙකත් ඇඳගෙන ඉවරුණාට පස්සේ මගේ මේකප් එක නම් ඉවරයි. ඊට පස්සේ මම මගේ හෑර් ස්ටයිල් එක සිම්පල් හෑර් ස්ටයිල් එකක් තමයි කරන්නේ. හෑර් ස්ටයිල් එක කොණ්ඩේ කඩලා පිටිපස්සට පිරලා ඉස්සරහින් පොඩි කැලි දෙකක් දාලා මගේ අඳුබඩ මැච් වෙන බෝ එකක් මම මගේ නංගිට කියලා හදාගත්තා. ඒකත් මම කොණ්ඩේට ක්ලිප් කරගන්නවා. ඉතින් මගේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා බලන්නකෝ. දැන් නම් ඉතින් මම කොහෙද යන්නේ කියලා දන්නේ නැති වුණාට ඔයාලා දන්නවනේ මම මොකකටද යන්නේ කියලා. thumbnail එකේ දකින්න ඇතිනේ. ඉතින් අද දවසේ මොන වගේ දුන්නේ මොනවද උනේ කියලා බලාගන්න නැතිලා ඉන්න. ඉතින් යමුකෝ. අනේ බලන්නකෝ මගේ වෙලාවටම අද චුරු වැස්සකුත් තියෙනවා. මේ චුරු වැස්සේ යනින් ගමන් තිබුත් ගහගෙන පළතුරු ටිකකුත් අරගෙන ගොඩක් පළතුරු නම් ගත්තේ නැහැ. පොඩ්ඩක් ගත්තා. ඉතින් ආසාවට ලස්සනට තියන්න. යන ගමන් පාර වටපිටාව ලස්සන තැන් වලින් මම චූටි කැලි ටිකක් ගත්තා. ඔයාලටත් බලන්න. ඉතින් අපි යමුකෝ. කොහෙද යන්නේ කියලා බලන්න. හැබැයි ලස්සන තැනකට තමයි යන්නේ. යනින් ගමන් ඉතින් අපේ වැඩේට හරියන කේක් එකක් ගත්තා. කේක් එක අරගෙන යන ගමන්
කිට්ටුවට මෙනකොට මාරම ලස්සනයි ඒ වටපිටාව. ඉතින් ඔය ඉස්සරහෙන් ඔයාලට දැන් පෙනේ චූටි පොඩි ලෑලි කඩයක්. ඔන්න පැත්තෙන් තියෙන්නේ. දකුණු පැත්තෙන් අන්න ඒ කඩෙන් නතර කරලා උදේට කෑවා අපි. චුට්ටක් දවල් නෙමෙයි. 9:10 විතර වගේ වුණා අපි ඔය හරියට එද්දි. ඉතින් අපි උදේට කෑම එකක් අරන් ගියා. ඒකත් කාලා උතනින් දෙකක් එහෙම බීලා ඉස්සරහට යනවා. එතන හිටපු අංකල් නම් හරිම හොඳයි. එයාත් එක්ක කතා කරලා ටිකක් අතර කතා කරලා එයාගෙන් තමයි පාරත් අහගෙන ගියේ. ඊට පස්සේ මෙන්න මේක තමයි අපි ආපු තැන. ඉතින් මේ තමයි සීතාවක බොටනිකල් පාර්ක්. ඒක හරිම ලස්සනයි. මම ගියේ ෆස්ට් ටයිම් එක තමයි මේක. මම හරිම ආසාවෙන් එතන එන්ජොයි කරා. ඉතින් ඒ වටපිටාවේ ලස්සනත් බලලා අපි ගියා හංස බෝට්ටු පදින්න. හංස බෝට්ටු පදින ගමන් ඔයාලට මයිදී චුටි වීඩියෝ ටිකක් ගත්තා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ලස්සනයි නේද ළමයි තන? ගිහින් තියෙන අය කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඉතින් පිස්සු කොල්මක් වගේ හංස බෝට්ටුව පදිනවා හරිම ආසාවෙන්. හංස බෝට්ටුව පදින ෆස්ට් ටයිම් එක නෙමෙයි. ඒනට ඉතින් ආසයිනේ. ඉතින් මේ වටපිටාවේ ලස්සනක් බල අපි පොඩි රවුමක් ගියා. ඉතින් ඔයාලත් මේ වටපිටාවේ ලස්සන බලන්නකෝ. දෙයක් කියන්න ඕනේ මගේ ෆස්ට් vlog එක. ඉතින් මම vlogging කරන්න දන්නේ නැහැ. අනික මම මගේ වීඩියෝස් ගන්න මගේ boyfriend නේ. ඉතින් එයාටත් මම කිව්වේ නැහැ මම vlogging එකක් කරනවා කියලා. මට ඉතින් මේ වීඩියෝස් ටික එකව කරලා හිතුණා පුංචි vlog එකක් කරලා ඔයාලටත් දාන්න ඕනේ කියලා. මම නම් කොහොමද මේ දැන් හිතාගෙන ආවේ. ඒත් ඉතින් හිතුවේ නැහැ. මෙච්චර ගොඩක් වීඩියෝස් ඔයාලා වෙනුවෙන් කව කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අඩුපාඩු තියෙනවා නම් කියන්න. මම ඉස්සරහට ඒව හදාගෙන ඔයාලට ලස්සන vlogs ටිකකුත් ගේන්නම්. ඒ වගේම මේකප් වීඩියෝස් උත් ගේන්නම්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔකට තමයි අපි ආවේ. පික්නික්. අම්බෝ චුටි කාලේ ඉඳන් මාර ආසාවෙන් හිටපු වැඩක් තමයි පික්නික් එකක් කියන්නේ. ඉතින් මගේ පික්නික් එක ඇවිල්ලා ඉතින් මම ඔතන රෙද්ද දාලා ලස්සනට ඉතින් හදාගත්තා. චුටි කැම ටිකක් ගෙනාවා කිසස් එතකොට මාෂ්මෙලෝස් වගේම අරගෙන ආපු පළතුරු ටික කූඩේට දැම්මා. කේක් එකක් ගෙනාවා. මම ඉතින් පික්නික් එක ආවේ මගේ බර්ත්ඩේ එකට පොඩි ෆොටෝ ෂූට් එකක් කරගන්නවා කියලා හිතාගෙන. ඉතින් ෆොටෝස් ටිකක් අරගෙන බර්ත්ඩේ එකට දාගන්නවා කියලා හිතාගෙන. හැබැයි ඉතින් අන්තිමේදී මට වෙච්ච වැඩේ බලන්නකෝ. කොහොම හරි ඉතින් මම ෆොටෝස් ටික ගත්තා මට ඕන විදිහට. හැබැයි ඉතින් ඒ වෙලාවේ ගොඩාක් දුක හිතුණා. බලන්නකෝ මටත් වෙන වැඩ. අපි පික්නික් එක කරන්න හිතාගෙන ආවේ උදේවරුේ. ඒ වුණාට දන්නේම නැතුව දවල් වුණා. ඉතින් අපි පික්නික් එක පටන් ගද්දී එකමාර වගේ වුණා. හංස බෝට්ටු පදින්න ගියානේ ආසාවට. ඉතින් ඒකත් එක්ක තව චුට්ටක් වෙලා ගියා. ඉතින් ඒ වෙලාව පහු වෙලා තමයි ඉතින් උදේට ආපු එක චුට්ටක් දවල් වෙලා තමයි අපි පටන් ගත්තේ. චුරු වැස්සේ ආවට අපි හංස බෝට්ටු පදින වෙලාවේ අපි පික්නික් එකට රෙද්ද දාලා හදාගන්න කොටයි පොඩි අවුවක් තිබ්බා. ඉතින් අපි ඒ වැඩ ටික හිමීට කරගත්තා. බලන්නකෝ ලස්සන වැඩක් වුණා. මෙතෙන්ද චූටි ලෙන්න දෙන්නෙක් විතර ඇවිල්ලා ඉස්සි දුවනවා හෙට මෙහෙට. ඒ කැම සුවඳ එනවනේ. ඉතින් ඒ කැම සුවඳට එන ලේන්නුන්ට ඉතින් මම මඤ්ඤොක්ක බෙදුව පෙති වලින් ටිකක් දැම්මා. අනේ කාලෙකට දුවලා යනවා ඉතින්. පස්සේ මම ටිපිටික් වගේ ගෙන තිබ්බා. ඒකත් මේ එනවා හැමතිස්සෙම ලේන්නු ටික. හරිම ෂෝක් අනේ. ඉතින් මම ඒ වෙලාවෙත් හරිම සතුටින් ඉඳී ගියේ.
ඔය බලන්නකෝ ආයෙත් ආවා ඉතින්. මං හැදුවේ කොහොම හරි ළඟට ගන්න. ළඟට නම් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ළඟට ඇවිල්ලා ආපහු යනවා, හැංගෙනවා, ආපහු වෙනවා. හරිම කියුට් අනේ. මට හිතෙන්නේ එයාලා හුරු වෙලා. මෙතෙන්ට එන ගොඩාක් කට්ටිය එයාලට කැම දානවා ඇති. ඉතින් එයාලා බය නැහැ. ළඟටම ආවේ නැතත් එයාලා ටිකක් ළඟට ඇවිල්ලා මේ ඉස්සි බල හුරතල් වෙන්නේ එයාලට හුරු ඇති. මෙතෙන්ට එන අය හැමෝම වගේ එයාලට කැම දානවා ඇති. ඉතින් එයාත් එක්කත් ඉතින් සෙල්ලම් කරලා මම ආපහු මගේ පික්නික් එක පටන් ගත්තා. ඉතින් බලන්නකෝ මගේ කෝලන්න ඉවර වෙන පාටක් නම් නැහැ. ඉතින් එයාගේ කෝලනුත් බලලා එයාට කැම දාලා එයාත් එක්ක සෙල්ලම් කරලා මම ඉතින් මගේ ෆොටෝස් ටික ගන්න මගේ තන ලස්සනට හදා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් බලන්නකෝ මං කිව්වනේ මට පොඩි දුක හිතෙන වැඩක් වුණා කියලා. ඔන්න බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඇත්තටම ඒ වෙලේ නම් ගොඩක් දුක හිතුණා. ඔන්න එකපාරටම කේක් එක බිම. අනේ මට ඇඬුනේ වෙලාවේ. ඔය hinaවේ ලැජ්ජාට වටපිටා බැලුවට ඇත්තටම ඔය දුකින් ඉන්නේ. මොකද ෆොටෝ එකක්වත් එක ෆොටෝ එකක් ගහගන්න හම්බුනේ නැහැ. මං ඉතින් බෝයිෆ්‍රෙන්ඩ් එකත් කෑ ගහ අඬන්න පටන් ගත්තා. අඬලා කොහොම හරි මගේ ෆොටෝ ටික ගත්තා ඉතින්. ඉතින් ඒ පොඩි වෙලාව විතරයි දුක හිතුනේ විනාඩියක් දෙකක් වගේ. ඊට පස්සේ ඉතින් කොහොම හරි බොයිෆ්‍රෙන්ඩ් උන් මගේ හිත හදලා කොහොම හරි කේක් එකේ ලොකු අවුරුවක් පුරුනෙත් නැහැ. ඉතින් ෆොටෝ ටික කොහොම හරි ගත්තා. ඔය ඉතින් පේනවනේ මගේ වැඩ පොඩි එකා වගේ සමම් බෝල පුඹ සතුටු වෙනවා. දැක්කනේ එතනට යාළුවෝ කාවා. ඉතින් ඒ වගේ තව දෙන්නෙක් විතර ආවා. ඉතින් එයාලටත් කැම ටිකක් දැම්මා. ඉතින් එයාලව සතුටු කරලා අපි දෙන්න පොඩ්ඩක් ඉතින් එතන කකා ඉන්නකොට ඔන්න ඉතින් වහින්න ගත්තා. ඉතින් ටක් ගාලා බඩු ටිකක් අකුලගෙන මෙන්න මෙතනට ආවා. ඉතින් එතනට ඇවිල්ලා බඩු ටිකක් පිළිවෙලට අස් කරගෙන වැස් බෑවම ආයෙත් ඉතින් පොඩ්ඩක් වටපිටාව බලන්න ඇවිත්තා. ඊට පස්සේ ඉතින් එන්න තමයි ලෑස්ති වුනේ. අනේ ඉතින් මේ ලස්සන තැන දාලා එන්න හිතුනේම නෑ. ඒ තරම් මෙතන ලස්සනයි. ඉතින් මට ඒකව කරගන්නත් ඕනේ. ඉතින් පොඩි වීඩියෝ ටිකකුත් අරගෙන ෆොටෝස් ටිකකුත් අරගෙන අපි දෙන්න එන්න පිටත් වුණා. එන්න පිටත් එනකොට හොඳටම වහින්න පටන් ගත්තා. ගොරෝ හොඳටම වහිනවා. ඉතින් අපි දෙන්න ඉක්මනින් ගෙදරට ආවා. ඉතින් මොකද හිතන්නද වීඩියෝ එක ලස්සනයිද? ඔයාලටත් මේ ලස්සන බලන්න තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේක මගේ ෆස්ට් vlog එක. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි. ආයි තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.